have a dream, a song to sing, to help me cope with anything. If you see the wonder of a fairy tale, you can take the future, even if you fail. I believe in angels, something good in everything I see. I believe in angels, when I know the time is right for me, I'll cross the street. I have a dream, I have a dream, a fantasy to help me through reality. And my destination makes it worth the while, pushing through the darkness, still another mile. I believe in angels, something good in everything I see. I believe in angels, when I know the time is right for me, I cross the street. I have a dream, I cross the street. I have a dream. I have a dream, a song to sing, to help me cope with anything. If you see the wonder of a fairy tale, you can take the future, even if you fail. I believe in angels, something good in everything I see. I believe in angels, when I know the time is right for me, I'll cross the street. I have a dream, I'll cross the street. I have a dream. අද විසිර යන UKG දරුවෝ ටික තමයි ලංකාවේ පළවෙනි වතාවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ඉගෙනීම රටාවට පුහුණු කරන පළවෙනි කණ්ඩායම. ඒ වගේම ඒ නව ප්‍රතිසංස්කරණ පිළිබඳව අපේ දේශපාලන කරලින් අය දැනගන්න ඕනේ බොහෝ විවේචන තියෙනවා. ඒක මේ රජයෙන් කරන වැඩක් නෙවෙයි මේක. මේක කාලාන්තරයක් තිස්සේ වෙනස් කළ යුතු මේ අධ්‍යාපන ක්‍රමවේදය කියන එක සාකච්ඡා කරමින් ඇවිල්ලා මේ සැරේ තමයි ක්‍රියාත්මක වන්නේ. ආණ්ඩුව විතරක් නැහැ අවුරුදු 8න් 8ට සාමාන්‍ය රටක අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ.
ඒ නිසා තමයි අපිට කියා නැත්තේ. දැන් නිකන් මම අහුවොත් එහෙම ඔබ ඇඳ පැළඳගෙන ඉන්න කිසි දෙයක් ලංකාවේ නැහැ. ඔක්කොම පිටරට ඒවා ඇඳගෙන ඉන්නේ. ෂර්ට් එකේ ඉඳලා ඔරලෝසු ඉඳලා ෆෝන් එක ඔක්කොම ලංකාවේ මුකුත් නැහැ. අපි කටපාඩම් කරලා විභාග පාස් වෙනවා ඊට පස්සේ රස්සාවක් නැතුව ගෙදර ඉන්නවා. මේ සිස්ටම් වෙනස් කරන්න තමයි අධ්‍යාපනය ඇවිල්ලා තියෙන්නේ. සා වාසනාවන්තයි මේ UKG දරුවෝ ටික ඕන් එක වසරට යනකොට මේ අධ්‍යාපන සිස්ටම් එක වෙනස් වෙනවා. ක්‍රමය වෙනස් වෙනවා. ඒ වගේම තමයි ලබන අවුරුද්දේ 2026 අවුරුද්ද වෙනකොට පෙර පාසල් විෂය නිර්දේශ වෙනස් වෙනවා. ඒකත් නියාමනයකට යටත් වෙලා ඒකත් විධිමත් වෙනවා. ඒක දේශපාලන වේදයෙන් තොරව එය විය යුතුමයි ලංකාවේ. එහෙම නැතිවීම තුලම තමයි අපිට මේ ගැටලු ගොඩක් මතුවලා තියෙන්නේ. මිනිස්සුගේ ආකල්පවල පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ පෙර පාසල් සමූහයම ඔබට කියන්න ඕනේ මම උපාධ්‍යාය විද්‍යාලපතිවරයෙක් ඒ වගේම අවුරුදු ගණනාවක් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්, දරුවොත් එක්ක වැඩ කරන කෙනෙක්, දෙමව්පියන් එක්ක වැඩ කරන කෙනෙක්. ඒ නිසා හොඳට අත්දැකීම් බලපුවත් එක්ක යම් අධ්‍යාපනයේ දරුවන්ට කොහොමද දෙන්නේ, දරුවොත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳ නිරවුල් අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි මේ පෙර පාසල් පිළිබඳව අත ගහලා මේක වෙනස් කරන්නට යන්නේ. මගේ ලොකු පුතාලා දෙන්නෙක් ඉන්නවා, පළවෙනි පුතා සහ දෙවෙනි පුතා. ඒ දන්නා මම පෙර පාසල් යවුවට පස්සේ මට එදා තමයි මට කියන්නේ මේ අදහස ආවේ. ඒ කොන්සර්ට් එක බලන්න ගියාට පස්සේ එකම ගාන ගෝට්ටියක් ස්ටේජ් එකේ. අම්මලත් නැගලා ස්ටේජ් එකට ටීචර් මයික් එක කරන් සින්දු කියනවා. දෙමව්පිය ඇවිල්ලා තල්ලු කරනවා එහාට මෙහාට. හරි අන්දන්න රණ්ඩු වෙනවා. එකම ගාන ගෝට්ටියක්. මට ඒකලා හිතුණා මේක වෙනස් වෙන්න ඕන කියලා. ඒත් එක්ක තවත් අදහස් ඇවිල්ලා තමයි වෙනස් වුනේ. ඒ නිසා දැන් විධිමත් විදියට ඔබට මම හිතනවා සමහර වෙලාවට මුදල් දීලා බලන්න පුළුවන් විද්‍ය ප්‍රසංගයක් මේක. ඒ කියන්නේ තරම් ළමයි ලස්සනට කරනවා. අවුරුදු 5 දරුවෝ ටික. ඉතින් ඒකට පුරුදු පුහුණු කරන එක. ඒ කියන්නේ ඔබ එදා පිටපාසලට දරුවෝ ගෙන ආපු දවසේ අම්මගේ සාරිය ඉල්ලිලා අඬවගෙන මේකෙන් ගලවා ගන්න බැරුව හිටපු දරුවෝ ටික අද ඇවිල්ලා ඔබට වඩා මේ දේ කරනවා. ඒක ඉතාමත්ම අපි කියන පූර්ණ පෞරුෂ සංවර්ධනයක්. අපි පෙරපාසලකින් බලාපොරොත්තු වෙන්නේ පෞල් සංස්ථාවෙන් කඩලා විධිමත් පාසලට දරුවෝ යවන්න පුරු කරන තැන තමයි පෙරපාසල. ඉතින් විධිමත් පාසලට ගියාට පස්සේ ඔබට ඔය කිසි කරදරයක් නැහැ. හැබැයි පෙරපාසල නොගියපු දරුවෙක් විධිමත් පාසලට ගියොත් ඔබට දරුවෝ දාලා ඉන්න බෑ, දරුවෝ නන්න ගන්නවා. දැන් අපි පුරු කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පෙරපාසල අධ්‍යාපනය තුළ අපි ඉංග්‍රීසි භාෂාවට විශේෂත්වයක් දෙනවා. හේතු වෙන්නේ දැන් ඉංග්‍රීසි කියන එක සාමාන්‍ය දෙයක්. ඔය ෆෝන් එක ඇතුලේ ඔක්කොටම ඉංග්‍රීසි පුළුවන් දැන් ඔය නිකයියට. හැමෝටම. ඒ කියන්නේ ෆෝන් එකේ දැන් තාක්ෂණය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ලෝකයේත් එක්ක අපි ගනුදෙනු කරන්න තියෙන්නේ. මේ දරුවෝ ලෝකෙට හැඩගස්වන්න ඕන. ඒ අය ඒ හැඩ ගැහිලා යයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ උගන්වන්න එපා. දරුවට ඉගෙන ගන්න ඉඩ හරින්න. ඒකට මඟ පෙන්නන්න. කටපාඩම් කරවන්න එපා. ආදරණීය අම්මලා තාත්තලාට කියනවා පෙර පාසල් දරුවෝ ටියුෂන් යවන්න එපා. එක වසරේ යවන්න ඉස්සරහට එක වසරේ යවන්න වෙන්නේ නැති වෙයි. ශිෂ්‍යත්ව විභාගෙම නැති වෙනවනේ. ඒ නිසා මේ දරුවන්ගේ ලාමා කාලය ගත කරන්න දෙන්න. එතකොට ඒ තුල උන් ඉස්සරහට යාවි. ඉතින් මට වැඩිපුර මම මේ ගැන කියන්නේ නැහැ. නමුත් මම වෙනත් අපිට මේ අවසාන කොන්සෙප්ට් එක මේ යන්නේ එප්පාවල අපි කලින්ව තියන් ඇවිල්ලා. ඉතින් එතන නොකියපු කතාවක් මෙතන මම චුට්ටක් කියනවා. හේතුව වෙන්නේ ඇයි? එප්පාවල නගරේ පෙර පාසල් ගැන. ඒක හරි මේ විනයවත් ක්‍රමවත්ව යන්න ඕන පෙර පාසල් සිස්ටම් එකක්. අපි දැන් මම ටියුෂන් කරපු ඉඳ කාලාන්තරයේ තිස්සේ ටියුෂන් එකේ තියෙන දෙයක් තමයි ටියුෂන් එකේ ඔබට නොපින්නවාට ගුරු අතර තියෙන හොඳ සම්බන්ධියාවක් සංස්කෘතියක් ප්‍රතිපත්තියක්. මොකක්ද මම මේක කියන්න මොන කාරණේ ටියුෂන් එකේ තත්ත්වය තමයි මම දැන් ඉකෝන් උගන්වනවා නම් මයි ක්ලාස් එක අරගෙනකොට වෙනත් ඉකෝන් උගන්වන සර් කෙනෙකුගේ හෑන්ඩල් එක බෙදන්නේ නැහැ. ඒ කතාව වෙලා ඉන්නේ. ඒක වෙන ක්ලාස් එකක බෙදනවා. අර කෙනෙක් දන්නේ නැහැ. එයාගේ අරනකොට. ඒ ගුරුවරයා ඒක හොඳ නැහැ කියලා. මයි ක්ලාස් එකේ ඉස්සරහා වෙන ක්ලාස් එකක කට් අවුට් එකක් ගහන්නේ නැහැ. ඒ ගහන්න අපේ ක්ලාස් එකේ විතරයි. මොකද ඒ සදාචාරවත් නැහැ. දැන් මයි ක්ලාස් එකේ ඉස්සරහා වෙන ක්ලාස් එකක කට් අවුට් එක ගහුවම ඉප්පා වෙලා තින්නේ. ඒක වෙනස් දෙයක්. හැමදාම අපි කවදාවත් පෙර පාසල් ප්‍රචාරය කරනකොට වෙන පෙර පාසලක් ඉස්සරහා බෝඩ් එකක් ගහන්න යන්නේ නැහැ. ඒක හොඳ නැහැ. මොකද හේතුව එයා කී ව්‍යාපාරය වෙනවා. මේ අධ්‍යාපන ආයතනෙ වෙනවා. ඉතින් පහළ කියන්න ඕන කාරණා තමයි ඒ සංස්කෘතිය තේරුම් නොගත්ත යම් කණ්ඩායමක් ඉපදේ අන්න ඒ විදිහව කරනවා. බොරු ප්‍රචාර කරනවා. මේ අධ්‍යාපනයේ පිළිබඳව මම හිතන්නේ ගුරුවරයෙක් තරම් දන්න කෙනෙක් තවත් ඉන්නවා කියලා. මොකද ළමයි එක ගැටෙන නිසා. අපි කියනවනේ දැන් අර මොනවා හරි ශේෂ්ඨයකට යනකොට ඒක දැනගෙන යන්න කියලා. මම ගොවිතැන් කරන්න යනවා ගොවිතැන් දැනගෙන. මුදට ගිහිල්ලා ගොවිතැන් මම අමාරු වෙනවා. නිසා අපි ඉගෙනගෙන තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේ
ගුරුවරු ගන්නකොට අනිවාර්යෙන් උසස් පෙළ වැඩ තුන තියෙන්න ඕනේ. ඉංග්‍රීසි ක්‍රෙඩිට් එකක් හෝ SC එකක් හෝ ධර්ම ගන්න තියෙන්න ඕනේ. ඒ වගේම එයාලා නයිට් එකේ ට්‍රේන් වෙන්න ඕනේ. දැන් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට පෙර පාසල් වල හොඳම පාඨමාලාවේ නයිට් එක. අනික ඔය සතියන්ත තියෙන නිකන් ගිහිල්ලා ඔන්ලයින් කරන වීකෙන්ඩ් එකේ ගිහිල්ලා ඉවරලා ලෙක්චර් එකකට යන ඒවට නයිට් තමයි හරියටම කරන්නේ. රජයත් පිළිගන්නේ ඒක. රජය දැන් මේ නයිට් එකේ කෝස් එක නව ප්‍රතිසංස්කරණ අමුණලා තියෙනවා. නිසා අපේ පෙර පාසලේ වෙන මොන පාඨමාලාවක් කරලා තිබ්බත් දැන් මේ වෙනකොට හැම පෙර පාසලකම දෙන්න මම නයිට් එක රෙජිස්ටර් කරලා තියෙනවා. එයාලා මෙන්න නියාමනය කරනවා. හේතු වෙන්නේ උගන්වනවනම් අපි බොරු කරන්න හොඳ නැහැ. දරුවට ඇත්ත දෙයක් කරන්න ඕනේ. ගුරු වෘත්තිය කියලා කියන්නේ මේ ආත්ම විතරක් නෙවෙයි ලබන ආත්මෙත් තින් සිද්ධ වෙන වැඩක් ඒක. වෙන ජොබ් කරාම මේකෙන් ඉවරයිනේ. නෑ ලබන ආත්මෙත් පීලක් එක පැත්තෙන් හැබැයි හරි දෙයක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ගුරුවරයෙක් කොහේ හරි තැනකට යනකොට දුවගෙන යනවා ගෝලෙක්. බැංකුවකට ගියත් ගෝලෙක් දුවගෙන යනවා සර් ඇයි ආවේ කියලා හොස්පිටල් ගියත් නර්ස්ලා දුවගෙන එනවා සර් ඇවිල්ලා කියලා. ඒ කියන්නේ එහෙම ගරුත්වයක් ලැබෙනවා ගුරුවරුන්ට. දැන් මේ පිටපාසල් ගුරුවරු වුණත් ඒ දරුවෝ O level පාස් කරත් අර ටීචර් තමයි අපි පිටපාසල් ටීචර් කියලා ආදරේ කරනවා. ඒ නිසා මේ කියන්නේ ගුරු වෘත්තිය කියන්නේ ගෞරවයෙන් කරන්න ඕන දෙයක්. මේක ව්‍යාපාරයක් නෙවෙයි. මේක සංගමයෙන් කරන්න ඕන දෙයක්. ඒ නිසා ගුරුවරු මේ වැඩේ කරගෙන යන්න මම ඔය පා නගර ගැන කිව්වේ මේ පෙරපාසල් සමූහය නවීකරණය කරලා නව ප්‍රතිසංස්කරණයට යන්න පුළුවන් මට්ටමට අපි ගන්න උපරිම උත්සාහයක් කරනවා. ඊවසීමෙන් වසරක් තුල අපි අපහසුකම් ඉඳගෙන අපේ ගුරුතුමියන් එක්ක වැඩ කරපු දෙමු අපි සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම තමයි අද ගුරුවරු සමහරලාට ලාබාල ගුරුවරු ඉන්නේ. විවාහකය අපි ළඟ නැහැ කවුරු. ඒ වගේම විවාහ වුණත් අපි අයින් වෙන්න කියලා කියනවා. ඒකව බර වැඩි වුණාම දරුවෝ ගැන බලන්න දෙයක් නැහැ. දරුවෝ ඉන්නවා තමන්ගේ දරුවෝ බලන්න අනුන්ගේ දරුවෝ බලන්න කොහොමද? පෙරපාසලකින් නිදහස් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගුරුවරයන්ට ලොකු වැටුපක් නැහැ. ඉතින් ඒ බොහොම අමාරුයි. දැන් ඔබ ගත්තොත් එහෙම අපි 2500ක් ගන්නවා මාසෙකට ඇත්ත. දවස් 20යි. දවසට 125යි දරුවෝ බලා ගන්න. 2520 ෙන් ගන්නකො. එක දරුවෙක් නෙවෙයි 125යි ආයතනය අරගන්නේ. ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ඇඩ්මිෂන් ෆීස් එක 50000යි. මන්ත්ලි ෆීස් 15000යි 20000යි. ඉතින් මේ මට්ටමක් නෑ අපි නිසා මේ මට්ටමට එන්න අපි උත්සාහ කරමු. ඉතින් ඒ සඳහා අපි මේ බලාපොරොත්තුවක් තියෙනවා. రాజమండ్రి రాగమంజరి మాయమ్మ పేరు తలవనోళ్ళు లేరు మేస్తిరి కళాకారుల ఫ్యామిలీ మరి నే గజ్జ కడితే నిద్రపోదు నిండు రాత్రి సౌకులాడి స్వప్న సుందరి నీ మడత చూపు మా పటీల మల్లె పందిరి రచ్చరాజ కుందె ఊపిరి నీ వంక చూస్తే గుండెలోన డీరి డిరిడిరి తూనీగా నడుములోన తూట పెట్టి తూపాకి పెంచి ఆమె తింగరి చిట్టి మగజాతి నట్ట మడత పెట్టి ఆ కుర్చీని మార్చబెట్టి దానికేమో మేకలిస్తివి మరి నాకేమో సన్న బియ్యం నువ్వు కలిస్తివి మేకలేమో మందలుగా పెరిగిపాయే నాకిచ్చిన నూకలేమో ముక్కకు డక్కరిగిపాయే ఆడపచ్చరాళ్ళ జూకాలిస్తివి మరి నాకేమో చుక్కగళ్ళ పోకలిస్తివి దాని చెవిలో తూకాలేమో దగా మెరిసిపాయే నాకు పెట్టిన పోకలేమో పీలికలై సిరిగిపాయే ఏం రసిక రాజువో మరి నా దాసు బావ నీతో ఎప్పుడింత కిరికిరి ఏం రసిక రాజువో మరి నా దాసు బావ నీతో ఎప్పుడింత కిరికిరి ఆ కుర్చీని మార్చబెట్టి